Vinny Production. ටීචර් කියන විදියට ජපානුත් ලංකාවට බොම්බ දාලා නේ බා. ටීචර්ගේ බොරු වෙන්නේ නැති බං මං නම් හිතන්නේ. බොරු වෙන්නේ. මොකද්ද පුතාර ජපාන් බෝම්බ කතාවක් කිව්වේ? නෑ ගුණේ අංකල්. මෙයා පිටිහාසෙ ටීචර් කිව්වනේ ලංකාවට ඒ කාලේ ජපාන් බෝම්බ දැම්මා කියලා. උඹලගේ ටීචර් දන්නවා අම්මගේ මම ඒ තැන හිටියානේ මා පුතේ. ජපාන්ලු ගහද්දි මම හිටියා. ඕක කොහොම විදිහට නෙමෙයි උනේ. ටීචර්ලා දන්නේ නැහැ. ටීචර්ලා දන්නේ පොත්වල තියෙන දේවල් විතරයි. එදා ජපාන ආපු වෙලාවේ ගමේම හිටපු මිනිස්සු යන්න ගියා. ඒ වුණාට එතන හිටියේ කවුද? මේ ගුණේ විතරයි. එදා ජපාන ප්ලේන් එකේ එද්දි බෝම්බ දාන්න එනකොට ජපාන මෙහෙම එනවා. ප්ලේන් එකේ එනවා. මම නැග්ග පුතේ පොල් ගහේ කරටිය. නැගලා ඉන්නකොට ජපාන ආව ප්ලේන් එකේ. පයිලට් ලං වෙද්දිම එරියා කන්නට තබක් ගාලා බිම. වැටෙනකොට පයිලට් බුදු අම්මෝ කිව්වා. බුදු අම්මෝ කිය සිංහලෙන් අංකල්. ජපාන් භාෂාවෙන් කිව්වේ. මම මොකද ජපාන් භාෂාව දන්නේ නැතු මේ? ඈ අංකල් ඉස්කෝලේ යන පරක් වෙනවා වෙලාව ගිහිල්ලා මේ කියන්න. පුතා මේ පල් කොයියා උදේ වණු පිට කලිතම එයා කොයි කරෙද්දක්වත් නැහනේ අම්මා පල්ලා මේක නම් හරියන්නේ නැහැ යකෝ ගමක කලිතමක් තියාගන්න දෙන්නේ නැහැ දුමක් තියාගන්න දෙන්නේ නැහැ පුදුම මිනිස්සුනේ යකෝ මේකින්නේ මම දන්නවා ඉතින් කවුද කියලා ආලපාල හෙන්න තමයි කියන්නේ මම ඔක්කොටම පරණ රෙදි ඉතින් ඒ වුණාට ඉතින් පරණයි කියලා අරන් යන්න ඕනේ නැහැ නේ ඔච්චර නඳින්නත් තිබ්බේ බල්ලු එයි මල්ලි එයි යන්න ගුණේ අංග අන්න උදේ වණුපු රෙදි ටික නැහනේ හැන්දෑවෙද්දි වැලේ උඩෝ නූල් පොටක් හුලංග කුඩොන්ට වයින්න එපා. හුලං සැරට උතුරු මැද සබරගමු හැටන් හැම තැනම හුලංග තියෙනවා. හුලංග තමා කේස් එක. ඔයා දන්නේ මල්ලි? ඊයේ අපේ ගේ ගාවට මේ ළඟ පොල් ගහ මෙහෙම නැවුනේ. නැවෙනිලා පක් ගාලා දැන් මත කඩාගත්ත තැඹිලි ගෙඩි. මාර හුලංග මල්ලි තියෙන්නේ. ඔයා රෙද්දක් ගැන කියනවා. අරමක්වත් එන්නම් ඉන්න බෑනේ මයි පුතේ මේ දවස්. මට තේරෙනවා හුලඟ කොච්චර සැරයිද කියලා දැන්. ඔව්. ඔකේ සෝට මේ වැලේ තිබ්බේ. හුලඟට යන්න ඇත්තේ ගිහිල්ලා ඇන්දෙන්න ඇත්තේ. ඔව් හුලඟ. අපි එන්න. පට්ටසිරි බස් එක මාර හැප්පිලා තියෙන්නේ. කුඩු වෙලා ගන්න දෙයක් නැහැ. හැප්පිලා දෙන්නේ. මොකද්ද මල්ලි බලන්නේ? ඇයි මේ බස් දෙක හැප්පිච්ච එක? ඔයා දන්නේ නැද්ද? බස් දෙක කුඩේ කුඩුනේ මේ බලන්නකො. ඔයා ඕකේ දන්නේ ඔය හැප්පිච්ච එක විතරනේ. ඔය පේන දේ විතරනේ ඔයා දන්නේ. ඔයා දන්නේ නැහනේ. නිලෙම් මාමත් ඔය බස් එකේ හිටියා හැප්පිච්ච වෙලාවේ. නිලමේ මාමා? නිලෙම් මාමා. මේ අපේ ගමේ නිලමේ මාමා? නිලමේ. අමාරුයි මොන්ටම. මල්ලි නිලමේ මාමා. නාකිය අර බුතිනේ. බුති මතේ ඉඳලා බුති මිනිහා වැදිච්ච වැදිල්ලට නාකියගේ දත් පැනලා තිප්පේ දත් දෙක ඒ දෙකම වැටිලා මේ මෙතනින් අත මෙතනින් කපලා කකුල මෙතනින් කපලා අර ආයිති වැදිච්ච ආයිති ගණ්ඩ දෙන්නේ නැහැ මල්ලි කළු බෝවිල ආයි නිලමේ නෑ මං කිය අර ඒ හරියට දුනෝ මැරනවා ඒකයි අපි යන මල්ලි එක්කයකෝ බොරු කියනවා කියලා ඔහොමත් කියනවා මේ හොඳට ඉන්න මිනිස්සු මරන්න හදනවා ගුණේ මාමා ඔයා හම්බෙන්න එකක් කියලා හිටියේ මොකද අර ගම්පුරා පචගුණේ කියනවා කියලා කියන්නේ කවුද මම නෑ මං ඔයාද කියන්න දන්නේ නෑ මං ඉතින් හොයනවා ඉතින් කවුද මේ අපේ ගුණේ මාමාට එහෙම කතා කරන්නේ අපේ ගමේ එහෙම ඉතින් කවුද හැබැයි ඕක මේ මම නා හරියටම සම්බන්ධව දන්නේ නෑ අපේ මේ සමන්තයා ඉතින් ගමේ ගොඩ ඇවිදලා ඕක නම් දන්නවා මිනිහා ඇවිදින එකනේ සමන්තයා ඔව් බලමු පොඩ කතා කරලා බලමු ඕක එහෙම නිකම් මේ දෙයක් කටින් එළියට ගන්න බෑ මේ ගුණේ මාමා. හරි මන්ත ඒක කරන් දෙන්න කතා කරා. ඒක කරන් දෙන්න. ඒක අරන් දෙන්න. සමන්ත. ඔව්. වරින් තේක බොන්න. සල්ලි නෑ බා. සල්ලි නෑ බා. මේ මාමා අරන් දෙනවා. ගුණේ මාමා. ගුණේ කිව්වේ? ගුණේ මාමා පච ගුණේ මාමා පච ගුණේ. දඩයා මොකක්ද ඔබ කිව්වේ? නෑ මේ දඩයම් මාම කියලා කිව්වේ. ඒක මිසක්
උඹ මේ නිතර නිතර පැලටාවට කවන්නේ එද්දි ඔය මහනියර දිගේ මොරෙන් ඈ ඔය හැමතැනම මේ මදු ගහලා මේ කඳන් එහෙම බැඳලා තියෙන්නේ අම්බෝ දැන්ද කියන්නේ මේ කොටි වැඩකට ආවේ දඩමස් නෑ මේ තලගොයා තියෙනවෑ මේ ඔය මල ජරාව නම් මං කන්නේ යකෝ තලගොයා කියන්නේ කොච්චර රස මසද්ද නෑ කොහොමද ඔය සත්තු ඔය මරන්නේ තලගොයා තලගොයා මරන එක පුතේ එච්චර ලොකු එහෙම ලොකු වැඩක් නෙමෙයි පුතේ හරි සරලයි දවසක් ඔය දෙවෙටි දිගේ මං එනවා පුතේ දෙවෙටි දිගේ ඉස්සරහට එද්දි එනවා මෙහෙම නැන්ද එනවා ඇඹුල අරගෙන සිම්පංචි ගොනෙක්නේ යකෝ තලගොයා ඉන්නේ දැන් තලගොයා කතාවක් නෙමෙයි මෙතන ගියේ තලගොයා ඔහොම එනවා පුතේ ඉස්සරහට ආව පුතේ ළඟට මෙනකන් හිටියා ළඟට මෙනකන් එන්න දුන්නා පුතේ මේ ගාන්ටෙත් පුතේ ගත්ත කකුල උඩට තිබ්බ පුතේ තද කරා තුන් පාරයි තලගොයා එතන අඩේ ගත්ත පුතේ තලගොයා දාගත්ත කරට අඩි දෙකක් යන්න හම්බුන්නේ මෙන්න එනවා ඉස්සරහට මොකද ඉත්තෑව ළඟට එනකම්ම හිටියා පුතේ ඉත්තෑව ළඟට මාවට පස්සේ ගත්ත කකුල උස්සලා හරි පාගල මැරුවා අලි ඉත්තෑව කියන්නේ පුතෝ යකෝ ඉත්තෑව පාගලා මරන්න පිස්සෙක් නේ යකෝ එන කකුල ඉස්සෙයි සිම්පංචි ගොනෙක් නේ යකෝ ඉත්තෑවට යන්න කකුල ඉස්සුවේ සමාජ දැනුමක් නැති උන්නේ තොපියක් මට මසුත් එපා මොකුත් එපා මම යනවා සිරිමල්ලකේවට නාන්න බම්බුව බලාගෙන තෝ ඔය වැවේ යන්නේ ඈ මාළුන්ට කඳන් බැදලා තියෙන්නේ මං හැමතැනම දඩම් මාමා කෑවනේ යකෝ මුවා පැන්නනේ බලපියකෝ සිම්පංචි ගොනා අපරාධ මුව මස් ටිකනේ ඒකනේ කියන්නේ යකෝ මුවෝ විමානේ මෙහෙබා උඹට කියන්නේ පෙරේදාන් අර කුඹුක් ගහ ගාව එක මුවයි අර වීර ගහ ගාව එක මුවයි එක වෙඩිල්ලෙන් දෙන්නම් බිම ඈ මාමේ එච්චර දුර ඉන්න මුව දෙන්නට එක උන්නෙන් තිබ්බේ කොහමද අනික බොරු කියන්නේ නැතු ඉන්න මාමේ උඹලට තියෙන්නේ පොතේ පතේ දැනුම විතරයි මෙව්ව ගැන දැනගනි අන්න අර කුඹුක් ගහ ගාව එක මුවයි අර වීර ගහ ගාව එක මුවයි කෝ නෑනේ යකෝ මේ පෙරේද කතාවක් කියන්නේ සිම්පංචි ගොනෝ අර කුඹුක් ගහ ගාව එක මුවයි අර වීර ගහ ගාව එක මුවයි මම මෙතන මුවා වෙලා මුව තුනයි ගොන් උටු ලබ්බෝ මුවා වෙලා කිව්වේ මම මෙතන හැංගිලා ඉන්නේ හැංගිලා ගත්ත පුතේ කැත්ත ඉන්දුවා පුතේ කැත්ත මේ අතර බිම මේ වෙලාවේ පුතේ මං ගාව තිබ්බා ෂොට් ගන් එක ගියා පුතේ අඩි 4ක් පස්සට ෂොට් ගන් එක මෙහෙම අරන් මූනිස්සම දාලා ඩවුන් තාම තිබ්බේ නෑ පොඩ්ඩක් ඉඳපන් දුවයකෝ මෝදෙන මුටු ලප්පු මෙහෙම ගත්ත පුතේ මානලා තිබ්බම පුතේ මූනිස්සම ගියා මෙහෙම කපාගෙන මෝදෙන්න වැටුණා ලේ අම්බේ හරි මෝදෙන නම් මැරුණා කියමුකෝ කැත්තට මොකද උනේ කුණු හර්පනේ කතා කරන්නේ අනවශ්‍ය දේවල්මනේ හැබැයි පුතේ කැත්තට මොනවා වෙන්න ඇද්ද තුටේන මං කොල්ල කරන්න දඩේ අම්මා මනේද මොකද දන්නේ අමාරුවෙන් අඩිය තිය දඩේ අම්මා මොකෝ මේ වලහෙක්වත් කෑවද වලස්සු කන්න මේ මාව අම්මේ යකෝ සත්තු කියන්නේ මගේ යාළුවනේ එහෙනම් දඩේ අම්මා සත්තු මරන්නේ මේ බං මාත් එක්ක මේ තරහකාරයෝ බං ඒ මරන්නේ හරි ඒකෙන් වැඩක් නැහැ දැන් මොකද උනේ කියන්නකෝ උනේ කියන්නේ මේකනේ බං මම ගියා හාවු ටිකක් අල්ලන්න කියලා මේ උදුපියලි ටිකට ගම්මිරිස් ටිකකුත් දාගෙන උඳු පියලි වලට ගම්මිරිස් දාලා කොහමද මාමේ හාවු අල්ලන්නේ ඕකනේ බං සිම්පංචි ගොනෙක්නේ යකෝ හාවෙක් අල්ල ගන්න විදිහවත් දන්නේ නැද්ද යකෝ උදුපියලිය වලට ගම්මිරිස් කුඩු දාලා කලවම් කරලා ගලක් උඩින් තියලා මේම බලන් ඉන්න තියෙන්නේ යකෝ හාවු 12 දෙනෙක් ගෙනාව මම පෙරේදා 12 දිනේ ඒ කොහමද මාම එහෙම මැරෙන්නේ ඒකවත් හිතාගන්න තුපිට මොලයක් නැද්ද බං ගලක් උඩට උඳු පියලිය වලට ගම්මිරිස් දාලා තිබ්බාම උඳු පියලිය වලට හාව එනවනේ යකෝ මෙහෙම ඇවිල්ලා ඉව කරනවා ගාලා එතකොටම ගම්මිරිස් නහයට ගිහම ගාල හැච්චෙම අරපුවාම හාවගේ ඔළුව වදිනවනේ ගලේ පුතේ ආව 12ක් ගෙනාව බං හරි දැන් කොර ගහන්නේ කියන්නකෝ උනේ කියන්නේ බං කියද්දිත් වේදනයි බං
ඔය වගේ මම පෙරේද යනවා බං මුදු පියලී ටිකක් අරගෙන දන්නවද මහා කැලෑව මැද්දේ තියෙන නුගේ තියෙන්නේ බං. ඔය නුගේ ගාවින් මම මෙහෙම යද්දී මෙහෙම එනවා මෙහෙම වැලකේ එල්ලිලා කොණ්ඩේ වවාගෙන කලිසම් කුටේ ගහගෙන මෙහෙම යනවා එල්ලිලා. හරි ටාසන් ගොංගොටු ලබ්බෙක්නේ. ටාසන් කොහෙද යකෝ මේ මුල්ලතිව් කැලේ? යකෝ ටාසන් නෙවෙයි පියදාසිගේ බාලකොල්ලා ඉන්නේ. මේක තමයි මේ වැල එල්ලීගෙන එන්නේ. මම පුතේ මේ එක පාරම ඉස්සරහට එද්දි නැමිලා හොම කරලා බේරුනේ පුතේ. මම තුන් මුල්ල පැනලා මේකට චොල්ලේ පාරක් අයින්ද හදලා. එතකොටම පුතේ මේක ගියා වැලේ එල්ලීගෙන. මම ඉතින් හැරිලා පස්සේ අල්ල ගන්නම්කෝ කියලා අඩි 3ක් වගේ පුතේ ඉස්සරහට එද්දි මට ඇහෙනවා පුතේ හුලං කපාගෙන එන සද්දේ. මෙහෙම කරලා හැරුණා පුතේ. අරු මෙහෙම එනවා පුතේ දනිස ඉස්සරහට දාගෙන වැලේ එල්ලීගෙන පුතේ වැදුනා පුතේ. ලේ මම හිතන්නේ මම පුතාට තේරෙනවා ඇති මම මොකද්ද කිව්වේ කියලා. දැනුත් මේ ඩිස්පෙන්සරියේ නෝනාට පෙන්නලා එන ගමන් පුතේ. සති දෙකකට පාරක් ඇවිල්ලා පෙන්නන්න කියලා නෝනා කිව්වා පුතේ. ගින් එන්නම් පුතේ. පරිස්සමෙන් පුතේ උඹලත් වැඩ කරන් ඵලයන් පුතේ. ලේ